welcome to my Dilshiny blog YouTube channel. ඉතින් ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා මං හිතනවා. අද තමයි මං වීඩියෝ එකේ ඉඳන් කතා කරන පළවෙනි දවස. ඉතින් මෙච්චර දවසක් මාව subscribe කරලා මාත් එක්ක එකතු වුණ හැමෝටම ගොඩාක් ස්තුතියි. ඔයාලා මගේ channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න කියලා මං ආදරෙන් ඔයාලගෙන් ඉල්ලනවා. ඉතින් ඔන්න අද මං වීඩියෝ එකකින් අරන් එන්නේ මං Temu එකෙන් order කරපු දේවල් ටිකක්. බලමු මම මොනවද අරගත්තේ කියලා. මම ගියදී නම් පැකට් එක කැඩුවා. මේ මට අරගෙන ඉන්න බැරි හින්දා බර හින්දා මේ බෑග් එකකට දාලා අරන් ආවේ. අපි බලමු මම මොනවද ගත්තේ කියලා. මං ගත්තා මෙන්න මේ සෙරප්පු දෙක. ඒක හොඳට තියෙනවා, කිසිම ප්‍රශ්නයක් නැහැ. මම දාලාත් බැලුවා. ඊට පස්සේ මං ගත්තා තව වයිට්, ඒ කියන්නේ සුදු පාට සෙරප්පු දෙක. මේ තියෙන්නේ සුදු පාටින්. ඒකත් හොඳයි, වරදක් නැහැ. ඊට පස්සේ මං ගත්තා ඒකේ බ්ලැක් එක. මම මේ සෙරප්පු දෙක හරි ආසයි. මගේ කකුල් ගොඩක් හීනී මේ එහෙනම් මම මේවට කැමතියි. ඊට පස්සේ මම ගත්තා තව සෙරප්පු දෙකක් ගත්තා. එක සැන්ඩල් දෙකක් වගේ. මේ තියෙන්නේ එක. මේ තියෙන්නේ ඒ සෙරප්පු දෙක. මේ දැන් සමර එක එන්නේ අපිට. ඉතින් මේ ආසින්ද ගත්තා. ඊට පස්සේ මම ගත්තා මේක මේ කිට් එකක්. මේ බ්ලවුස් එකයි. ඊට පස්සේ ඒකටම එනවා ට්‍රවුසර් එක. මේක ඒක හරි ලස්සනයි ඇඳහම. ඒ රෙද්දත් හොඳයි, එහෙම ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ මම තව කිට් එකක් ගත්තා. ඒ වගේම වෙන කලර් එකක්. ඒක නිකන් බේජ් කලර් එක වගේ. ඒකත් ලස්සනයි ඇඳහම. මේ රෙද්ද මේ හරි සැහැල්ලුයි වගේ. අර දාඩිය දාන රෙද්දක් නෙවෙයි වගේ. මේ තියෙන්නේ මේ කිට් එක. ඊට පස්සේ මෙන්න මේක. මේක මේ ඒප්‍රන් එකක්. කාර ලස්සනයි. පින්ක් කලර්. ඒක ගවුම වගේ අඳින්න තියෙන්නේ. ඊට පස්සේ මම ගත්තා මෙන්න මේක. මේ කිචන් එකට යූස් කරන ඒවා ටිකක්. මේකේ මම බේජ් කලර් ගන්න ගියේ, ඒක තිබුණ නැහැ. මම පින්ක් එක ගත්තා. මේකටම තව තියෙනවා
තියෙන්නේ. ටික දාන්න තියෙන්නේ මේකට. ගත්තා. ඊළඟට මං ගත්තා මේ බොක්ස් ටික. මේක මං මේ ෆ්‍රිජ් එකේ තියන්න ගත්තේ එළවලු එහෙම දාන්න. ඊට පස්සේ මම ගත්තා මෙන්න මේකේ හෑන්ඩ් බෑග් සෙට් එකක් තියෙන්නේ. මේක මං හිතුවේ ලොකුයි කියලා. මං අර කොහේ හරි යනකොට බඩු දාගෙන යන්නේ කියලා ගත්තා. ඒකට ඒක ටිකක් පොඩි. මං හිතපු තරම් ලොකු නැහැ. ඒකේ තියෙනවා මේ සෙට් එකක්. මේ තියෙන එකේ එක බෑග් එකක්. ඊට පස්සේ ඒකේ තව බෑග් එකක් තියෙනවා. ඊට පස්සේ මේ පොඩි පර්ස් එක. ඒකේ ඊට පස්සේ ඒකට වෙන්න තවත් ටිකක් තියෙනවා. තව චූටි එකක් තියෙනවා. ඊට පස්සේ මේ අර පොඩි පර්ස් එක. තව තියෙනවා මේ පටිය. ඒක මං හිතුව තරම් ලොකු නැහැ. ඒක පෙවුනේ ලොකුයි වගේ. ඒ වුණාට මං හිතුව තරම් නැහැ. ඒ වුණාට බෑග් එකේ හැම ප්‍රශ්නයක් නැහැ. ඊට මං ගත්තා මේක මේ බාත්රූම් එකට මේ ෂැම්පෝ බෝතල් එහෙම තියන්න ඒක දිට්ටියට හයි කරන්න ඕනේ. ඒක හයි කරන්න පුළුවන්ද නැද්ද දන්නේ බැරිද දන්නේ නැහැ. ඉතින් බලන්න ඕනේ මං ගත්තා. තව මං ගත්ත මේක මේ අර නියපොතු සුද්ධ කරන කතුර නිය කටර එක ඒවා තියෙන එකක්. ඊට පස්සේ චුටි කරාබු දෙයක් ගත්තා. මේක මේ අර මේ මං ගත්ත සෙරප් වලට අර කකුලට දාන්න පුළුවන්. ඒතකොට අර ලිස්සන්නේ සිලිකන් ඒක සිලිකන් එකක්. තියෙන්නේ මං අම්මට ගත්ත ඇඳුම. මේ කිට් එකක් ඒකත් මං ගත්තා වගේ. මේකේ ට්‍රවුසර් එක. ඒක අම්මට යවන්න. තව එකක් මං අම්මට ගත්තා. ඒ තියෙන්නේ ඒකේ ට්‍රවුසර් එක. පස්සේ තියෙන්නේ ඒකේ බ්ලවුස් එක. මේ සෙට් එකක් ගන්නවා අම්මට. ඒක බ්‍රවුන් කලර් වගේ. ඒක බ්ලවුස් එක ඒක ට්‍රවුසර් එක. ඉතින් මේ ගත්ත බඩ ටිකට මට ලංකාවේ සල්ලි වලින් නම් 50-55ක් විතර ගිහින් තියෙනවා. මොකද ස්වීඩිෂ් ක්‍රවුන් එකක් ලංකාවෙන් දැන් 28ක් වගේ වෙනවා. රුපියල් 28ක්. ඉතින් මට 1000 මෙහි ස්වීඩිෂ් ක්‍රෝනා 1900 ගාණක් ගියා මේ බඩු ටිකට. ඉතින් ඒකත් මේ රුපියල් වලට හැරෙව්වහම
50ක් 55ක් විතර අතරේ තමයි ගිහින් තියෙන්නේ. ඉතින් ඔහොම තමයි අපි අඩුවට තිබිලා ඒ තෙමු වලින් ගත්තා. ඉතින් ඒකම මේ ගණන් තමයි යන්නේ. දැන් අපි මෙහි කඩවල් වලින් ගන්න ගියාම ඊට වඩා වැඩි වෙනවා. ඉතින් මම මේ තෙමු එකේ මම ඇඳුම් අරගෙනම නැහැ. මම මේ ටෙස්ට් කරන්න ගත්තේ. අර මම ගත්ත කිට් එක හොඳයි කියලා මට හිතෙනවා. ඒක ලස්සනයි. අපි බලමු ඉස්සරහට තව මොන හරි මම ගනීද කියලා. ඉතින් මගේ වීඩියෝ එක බැලුවට ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. මගෙත් එක්ක ඉස්සරහටත් එකතු වෙලා ඉන්න කියලා මම ආරාධනා කරනවා. ඔයාලා තාමත් subscribe කරලා නැත්නම් subscribe කරලා එකතු වෙන්න කියලා ආදරෙන් මම ඔයාලගෙන් ඉල්ලනවා. ඉතින් මේ වීඩියෝ එක බැලුවට ඔයාලට ගොඩාක් ස්තුතියි.